මානව හිමිකම් කඩකිරීම පිළිබඳව එල්ල වී ඇති චෝදනා පිළිබඳව අන්තර්ජාතික වශයෙන් ඉදිරියේදී ඇතිවන විමර්ශන කටයුතු වලදී ඒ වගේම විමර්ශන කටයුතු වලින් පසුව යම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වුවහොත් ඒ අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා කිසිවිටකත් විදේශීය විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීම පිළිබඳව මගේ එකඟත්වයක් නැහැ. මේ රටේ විනිශ්චයකාරතුමාලා පිළිබඳව මේ රටේ අධිකරණය පිළිබඳව මගේ විශ්වාසයක් තිබෙනවා. අප විසින් කළ යුත්තේ අධිකරණය අපක්ෂපාතී කිරීම, ස්වාධීන කිරීම සහ ශක්තිමත් කිරීමත් කාර්යක්ෂම කිරීමත් කියන එකයි අපේ රජයේ ප්‍රතිපත්තිය වගේම මගේ පෞද්ගලික අදහස. අපේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ කටයුතු කරන අය පිළිබඳව එක් එක් කාල පරිච්ඡේද තුල නොයෙකුත් අදහස් විවේචන යම් යම් තත්ත්වයන් නැති වෙච්ච බව අපි දන්නවා. නොයෙකුත් සිදුවීම් ඇති වෙච්ච බව දන්නවා අපි. එක්තරා කලකදී විනිශ්චයකාරතුමාලාගේ ගෙවල් ඉදිරිපිට ගිහිල්ලා ගල් ගැහුවා. තවත් කලකදී විනිශ්චයකාරවරුන් පිළිබඳව දැඩි විවේචන එල්ල කළා විවෘතව. ඒ වගේම මෑත භාගයේදී අග්‍ර විනිශ්චයකාරතුමිය හිටපු පැය 48ක පරීක්ෂණයකින් ගෙදර ඇරියා. අපි ඊටාම පැහැදිලිව නව රජයේ විදිහට අධිකරණයට කරන බලපෑම් පිළිබඳව පසුගිය කාලවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා පිරිසක් වගේම රටේ ජනතාවටත් සියලු අංශවලටත් දී ඇති ප්‍රතිඥාව තුළ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ සෑම කෙනෙකුටම නිදහසේ කටයුතු කිරීමට රජයක් විදිහට කටයුතු කරලා තිබෙනවා. කිසිදු බලපෑමකින් තොරව. රජය බලයේ සිටින අය ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අධිකරණ ශේෂ්ත්‍රයේ නීති ශේෂ්ත්‍රයේ සිටින සියලු දෙනාට නිදහසේ තම වගකීම් සහ යුතුකම් මේ කටයුතු කිරීමට ඒ නිදහස තහවුරු කරමින් සිටින විට පසුගිය දිනවල මම දැක්කා රජයේ නොවන අය විනිශ්චයකාරතුමාලාගේ ගෙවල් ඉදිරිපිට පෝස්ටර් කීපයක් ගහලා තිබුණා. ඒ පිළිබඳව මම රජයේ ඔත්තු සේවාවලටත් පොලිසිය ඇතුළු අනික් අංශවලටත් උපදෙස් දීලා තිබෙනවා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වලා ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක. බලයේ සිටින දේශපාලකයන් එහෙම නැත්නම් බලය පාවිච්චි කරන අය අධිකරණයේ නිදහස ස්වාධීනත්වයේ තහවුරු කරමින් කටයුතු කරන විට අධිකරණයේ අභ්‍යන්තරයේද ඒ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පැහැදිලිවම තිබිය යුතුයි කියන එක මා විශ්වාස කරනවා. ඒ නිසා සෑම විටම දේශපාලන බලය පාවිච්චි කිරීම අධිකරණයට කිසිසේත් නුසුදුසු වගේම මම දකින්නේ ම්ලේච්ඡ ක්‍රියාවක් විදිහටයි. ඒ වගේම අධිකරණ අභ්‍යන්තරයේ සෑම කෙනෙකුටම ඒ නිදහස තිබිය යුතු මෙන්ම අභ්‍යන්තරයේ තුලද ඒ බලපෑම් කිසිසේත් නොතිබිය යුතුයි කියන එක මා විශ්වාස කරනවා.